අයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා ඉතින් සිට මගේ YouTube channel එකට ඔයාලට අද අරගෙන එන්නේ අපේ මේ ඊයේ පෙරේදා ඇති වුණු මහා ගම් වතුරක් සමග ජීවිත හානි සිද්ධ වුණා. ඒ වගේම අපි අවුරුදු ගාණක් හම්බ කරගත්ත දේපල එක ෂෙනයෙන් නැති වුණා අපිට. ඒ දේවල් උනේ කොහොමද? ඒ දේවල් අපි දැනුවත් වෙලා හිටියද? අපේ මේ විශ්ව ගවේෂකයෝ කියලා කොට්ටාසයක් ඉන්නවා. ඒ අය අපව දැනුවත් කරාද ඒ සියලු කටයුතු විස්තර ටික මම අරගෙන එන්න රැඳී සිටින්න මගේ YouTube channel එක සමග ඔයාලට හැකියාවක් තියෙනවා නම් උදව්වක් හැටියට මගේ channel එක subscribe කරන්න. හරි අපි කතා කරමුකෝ දැන් මේ අපිට ආව පණිවිඩ අපි මේවා ගොඩාක් මේ ගවේෂණය කරන අය ඒ වගේම බාන භාවනා කරන යෝගිවරුන් හා සමාන අය මේ නිතරම මේ ඇති වුණු තත්ත්වය නිතරම සමාජයට ගෙනාවා. අපිට සමහරු අවුරුද්දෙන් අවුරුද්දට ගෙනාවා, සමහර මාස 6න් ගෙනාවා, සමහර මාසෙන් මාසෙටත් මේ වගේ එක කාලවලදී අප්ඩේට් එක සමාජගත කරා. එතකොට අපිට ගොඩාක් දෙනෙන් කිව්වා මේ පිස්සෝ එනවා පිස්සෝ කියලා. එහෙම තමයි මෙයාලව ආමන්ත්‍රණය කරේ. ඔයාලා දැනුවත් වෙන්න මේ හැම කෙනාම පිස්සෝ නෙවෙයි. මොකද යම්කිසි කොට්ටාසයක් ඇවිල්ලා තියෙනවා මේ දේවල් කරන්න නියෝජිතව හැටියට. ඒගොල්ලන් තෝරගෙන තියෙනවා නියෝජිතව හැටියට. මේ විශ්වය ලොකු ගණදුණු පරාසයක් තියෙන එකක්. මේක කොතනින්ද පටන් ගන්න කොතනින් ඉවර කරන්නද කියලා අපි කාටවත් කියන්න බෑ. මොකද අපි හැමෝම මේ විශ්වයට අවනත වෙන්න ඕන. මේ විශ්වය හරහා තමයි අපි හැමදේම සිද්ධ කරන්නේ. එතකොට මම මේ අර දේවාල කරන ඔළුව කරක ගෙජ්ජි කිකිරි දාන අයට නෙවෙයි මේ දේ කියන්නේ. ඒ අය ගැන නෙවෙයි. ඒ අය මේ සබ්ජෙක්ට් මේකෙන් අයින් කරන්න. මේ සබ්ජෙක්ට් එකෙන් අයින් කරන්න. ඒ අය නෙමෙයි. ගොඩාක් දුරට මේක කිව්වා ගම් වතුර තත්ත්වයක් එනවා මේ වගේ සිද්ධ වෙනවා. ස්වාමින් වහන්සේලා බණ භාවනා කරන ස්වාමින් වහන්සේලා කිව්වා. ඒ වගේම අර ගොඩාක් ඒ හා සම්බන්ධ විශ්ව ගවේෂණය කරන හා සම්බන්ධ වැඩ කරන අය ගොඩාක් දුරට කිව්වා. ඒ වගේම මේ දේ සිද්ධ වෙන්නත් ඉස්සෙල්ලා මමත් පෝස්ටර් ගොඩාක් දාලා තියෙනවා. මේ දේවල් සිද්ධ වෙනවා. මේ ස්ථාන වලින් අයින් වෙන්න මේ වගේ දේවල් වෙනවා කියලා. ඔයාලට පුළුවන් නම් චෙක් කරලා බලන්න පුළුවන් මගේ channel එක. එතකොට මේ වගේ දේවල් නිතරම කියලා තියෙනවා ගොඩක් කට්ටිය. හැම වෙලේම එයාලා සමාජයේ අය කියනවා ගොඩාක් දුරට අන්න තව පිස්සෙක් ආවා කියලා. නැහැ. හැමදේම බැහැර කරන්න එපා පිස්සුයි කියලා. අද එහෙම කරපු නිසා තමයි අද ওই තත්ත්වය ගොඩාක් දුරට ඇති වෙලා තියෙනවා. ඔයාලා ගණන් ගත්තේ නැහැ. ඒකට කවුරු හරි කෙනෙක් කරා මේ අපේ දෙවිවරුන්ට ඇවිල්ලා බැහැලා අපිට උදව් කරන්න බෑ. අපිට කියන්න බෑ. හැමෝටම කියන්න බෑ. ඒවට මෙයාලා තෝරගත්ත පිරිසක් ඉන්නවා. ඒ තෝරගත්ත පිරිස හරහා මේව දැනුවත් කරනවා. මේ සමාජයට මේව කියපල්ලා. උඹලා මේ නියෝජිත කොට්ටාසයක් කියලා මේවා කියපල්ලා කියලා මේගොල්ලන්ට කියනවා. එතකොට එයාලා තමයි ඔයාලට ඕක පෙරලා කියන්නේ. නැතුව ඒ කවුරුවක්වත් ලාභ ප්‍රයෝජනේ බලාගෙන කිසි කෙනෙක් මේ දේවල් කියන්නේ නැහැ. ඉතින් ඔයාලා දැනුවත් වෙන්න මේ දේවල් කිව්වම විහිළුවට ගන්න එපා. රට කරපු අය මේවා මේ විශ්වයත් එක්කන් ගනුදෙනු කරපු අය ඉන්නේ අවුරුදු ගාණක් රට කරා නැත්තේ නැහැ. ඒගොල්ලන්ටත් කරදර ආවා, ප්‍රශ්න ආවා. හැබැයි මේ තරම් ලොකුවට මේ තරම් දුරක් ගියේ නැහැ. මේ වගේ ප්‍රශ්න ඇති වුණේ නැහැ. ඒ වගේම නිතරම මම කියන්නේ දැන් අපි සාමාන්‍ය අපි කාගෙන්ද පිහිටක් බලන්නේ බලාපොරොත්තු වෙන්නේ. අපි අද පන්සලකට ගියත් පල්ලියකට ගියත් ඒ වගේම ශ්‍රී මහා බෝධිය ගාවට ගියත් ඒ වගේම මේ දලදා මාලිගාවට ගියත් අපි නිකන් හිතන්න ශ්‍රී මහා බෝධිය ගැන. ශ්‍රී මහා බෝධිය ගාවට ගිහිල්ලා අපි කොහොමද පිහිටක් ඉල්ලන්නේ? එතන සම්පූර්ණ අපවිත්‍ර වෙලා නේද තියෙන්නේ. අපි මේ ලෝකයන්ම දැක්කනේ සිද්ධ වෙච්ච දේ. ඒ වගේ මස්වැද්දෙන් අපි කොහොමද පිහිටක් බලාපොරොත්තු වෙන්නේ? ඔයාලට ඊට වැඩිය හොඳයි ඔයාලගේ අතින් ගිහිල්ලා ඔයාලා මොකද ඔයාලා විශ්වාසයි. ඔයාලා පිරිසුදුයි කියලා ඔයාලා දන්නවා. ඒ නිසා ඔයාලගේ සිතුවිලි පිරිසුදුයි. ඒ නිසා ඔයාලම යම් කිසි දෙයක පණුඩක් ගැට ගහනවා නම් මම කියන්නේ ඔයාලම ශ්‍රී මහා
බෝධිය ගාවට ගිහිල්ලා ඔයාලා මේ දේ ඉල්ලන්න ඔයාලට වැඩිය ඔයාලගේ අය ගැන ඔයාලගේ ළඟම අය ගැන වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ වෙන කිසිම කෙනෙකුට කැක්කුමක් නැහැ ඔයාලට මැරෙන්න ඒ නිසා එක එක මස් වැද්දන්ට දීලා ඔයාලගේ දේවල් සිද්ධ කරගන්න යන්න එපා මොකද එතන අවඩයක් වෙනවා මිසක හොඳ දෙයක් වෙන්නේ නැහැ ඒ වගේම අපි කියනවා නම් මේ රුවන්වැලි සෑයට ගියත් එහෙමයි කොතනද මේ වැරදි මේ අපවිත්‍ර මිනිස්සු මේ නැත්තේ හැමතැනම ඉන්නවනේ ඒ වගේම දළදා මාලිගාවට ගියත් එතනත් ඔයාලා දන්නවනේ මොන වගේ ප්‍රශ්නද වෙලා තියෙන්නේ කියලා එතනත් අපවිත්‍ර වෙලානේ එතකොට අපි ලංකාවේ මිනිස්සු අපි කාටද බාර දෙන්නේ අපේ රට කාටද බාර දෙන්නේ කොතෙන්ද ගිහිල්ලා අපේ රට බාර දෙන්නේ ඒ වගේම අපි පන්සල් වලට යන්නකො පල්ලියකට යන්නකො පල්ලිය වල නම් ගොඩාක් දුරට අඩුයි ඒ වගේම පන්සලකට ගියපුවාම පන්සලේ සාමාන්‍ය මිනිස්සුගේ හිත නිවා ගන්න අපිට යන්න තියෙන පන්සලක් සාමාන්‍ය මිනිස්සෙ ජීවිතේ නැති කර ගන්න වුණාම මිනිස්සෙකුගේ මොනවා හරි යම්කිසි ප්‍රශ්නයක් තිබුණොත් ඉස්සර අගියේ පන්සලකට හිත නිවා ගන්න ඒ වගේම පල්ලියකට මොකක් හරි සිද්ධාස්ථානයකට තමයි හිත නිවා ගන්න ගියේ දැන් ඒක සිප් ක්‍රමයට සමහර වෙලාවට උදේ 8යි හෝ 12 වෙනකන් ඊට පස්සේ එයාලා ඒ සතපෙන්න යනවා කියලා යනවා ඒ වගේ සිප් ක්‍රමයට තමයි පන්සල් වල තියෙන හවස 6-7 වෙනකොට ගේට්ටු අහනවා. එතකොට මිනිස්සෙක් අද සමාජයේ ගොඩාක් මිනිසුන්ට මානසික ආතතිය තියෙනවා. එහෙම මිනිස්සු ගිහිල්ලා කොහොමද මේ පිහිටක් ලබා ගන්නේ පන්සලකින්ද මොන වගේ තැනකින්ද පිහිටක් ලබන්නේ? සමහර අය පන්සල් වල ඉන්න ස්වාමින් වහන්සේලා ගෙන් අපි ගියාපුවාම පන්ස පිනක් දහමක් කරගන්න එතකොට යම්කිසි ස්වාමින් වහන්සේලා කරන්නේ ඒකේ කොටස් වෙන්දේසි කරනවා ඒකට ලන්සු තියෙනවා මේක මෙච්චරයි මෙහෙම කියලා ඒක නොදුන්නොත් එහෙම එතන ඒ යන කෙනාට වෛර බැඳ ගන්නවා එතකොට කොහෙද එතන අපිට පිහිටක් ලැබෙන්නේ අපේ රට එන්නම මේ වගේ ස්ථාන වලින් පරිහානියට ලක් වෙලා තියෙන්නේ පිරිහෙලා තියෙන්නේ ඒ නිසා නැවතත් ඉස්සර වගේ තත්ත්වයකට අපේ රට ගේනවා නම් මේ මුල ඉඳලම මේ පන්සල් පල්ලි වල ඉඳලම හැදෙන්න ඕන බොහෝ දුරට පල්ලි වල අඩුයි මේක පන්සල් වල කඩ තියෙනවා ඒ පන්සල් කඩ වලින් මම මේ දැනුවත් සාක්ෂි ඇතුව කියන්නේ පන්සල් කඩ තියෙනවා ඒ වගේම ශ්‍රී මහා බෝධියට කොතෙන්ද ගියත් මේ වගේ මේ දේවල් වෙන්දේසි කරනවා ඒ වගේම අහිංසක අසරණ මිනිස්සුයෙකුට ගිහිල්ලා පිහිටක් ලබා ගන්න කොහෙවත් මේ වගේ තැනක නැහැ මේ හැමදේම කරකෙන්න මේ විශ්වතලයත් එක්ක මේ බෝධින් වහන්සේ ගාවද මේ හැම තැනටම යම්කිසි බලවේග තියෙනවා අරක් ගත්ත ඒ වගේම අපේ සසරේ මිය ගියා අපෙත් එක්කම ඉඳලා මිය ගියා අපිට උදව් කරනවා ඒවා නැත්තේ නෑ ඒවා සත්‍යයි අපි යම්කිසි දෙයක් ඒ තැනකින් ගිහින් ඉල්ලපුවාම අපිට පිහිට වෙන්නේ අපේ කවුරු හරි ඥාති කෙනෙක් එතන යම්කිසි සුගතගාමී ජීවිත තැනකට ගිහිල්ලා එතන ඉන්නවා. එහෙම ගියපුවම අපි එතනින් පිහිටක් ඉල්ලපුවාම අපිට ඒ පිහිට පෙරලා ලැබෙනවා. එතකොට ඒ වගේ තැන්වල මේ වගේ අපවිත්‍ර දේවල් සිද්ධ වෙනවා නම් මේ වගේ වැරදි සිද්ධ වෙනවා නම් එතන අරගෙන ඉන්නේ යක්ෂ භූත මල පෙරේත කොට්ටාස. එහෙම වුණාම එතනින් සුගතියක් වෙන්නේ නැහැ කොතනකවත් සුගතියක් වෙන්නේ ඒ වගේම මේ අපි හැම වෙලේම වැඩ කරන්න ඕන මේ විශ්ව තලයට අවනත වෙලා විශ්ව තලයත් එක්කන් තමයි අපි විශ්වයට මුල් තැන දීලා අපි වැඩ කරන්න ඕන මොකද අපිව ජීවත් කරන්නේ අපිට හැමදේම ලබා දෙන්න මේ විශ්ව මාතාවට බුදු බවත් වෙන පින් සිද්ධ වෙන විශ්ව තලයේ තමයි අපිට පිහිට වෙන්න අපිට කොයි වෙලේකවත් ඒක බැහැර අරින්න බෑ මොකද මේ ඊට ඉස්සර රට කරපු අය මේවා බැලන්ස් කරගෙන තමයි මේ හැමදේම ගියේ ඒව නෑ කියන කාටවත් බෑ එතකොට මේගොල්ලන්ට මෙහෙ පිහිටක් නැත්නම් වෙන රටවල් වලට ගිහිල්ලා හරි පිහිටක් ලබා ගන්නවා. අපි දැන් මේ ශ්‍රී මහා බෝධිය දළදා මාලිගාව ඒ වගේම ශ්‍රී මහා බෝධිය වැඳ ඉඳලාම අපිට මේ තියෙන ලංකාවේ තියෙන දේවලුත් එකන් අපිට පිහිටක් එනවා අඩුයි මොකද මේ තැම් අපවිත්‍ර වෙලා තියෙන නිසා මේවා බොරු නෙවෙයි මේවා සත්‍යයි මේවා පහුගිය කාලේ මාධ්‍ය වල යන දේවල් මෙතන හොරු මිසක් මෙතන හොඳ පිරිසුදු මිනිස්සුયો වැඩ කරන්නේ නැහැ මස් වැද්දෝ ඒ වගේම හොරු තක්කඩි ඒ වගේම කුහක මිනිස්සු මිසක් හොඳ මේ සමාජශීලී හොඳ වැදගත් ඒ වගේම අර අපි කතාවට කියනවනේ හොඳ උපාසක මහත්තුරු කියලා ඒ වගේම ඒ වගේ අය මෙතන මේ වගේ තැන්වල නැහැ කපු මහත්තුරු ඒ වගේ මේ වගේ තැන්වල නැහැ මේ වගේ තනිකර ඉන්නේ බිස්නස්කාරයෝ
මේ අවස්ථාව ලැබුණු වෙලාවේ මම මේ වෙච්ච දේවල් වලට ගරහනවා නෙමෙයි දුකයි මේ අහිංසක මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ හම්බ කරගත්ත දේවල් ඒ වගේම දුක් විඳලා අවුරුදු දැන් රට ලංකාව මට දැනෙන විදිහට ලංකාව අවුරුදු 15කට වගේ අවුරුදු 30කට වගේ පස්සට ගිහිල්ලා තියෙන්නේ මේවා නැවත යථා තත්ත්වයට ගේන්න නම් සෑහෙන දුකක් විඳින්න වෙන මිනිස්සයන්ට ඒ වගේම අවුරුදු ගාණක් තිස්සේ හදාගත්ත ගලින් ගල ගඩොලින් ගඩොල තියලා හදාගත්ත ගෙවල් දොරවල් ඇඳිවත ගත්ත දේවල් බඩු මුට්ටු ලංකාවේ මිනිස්සු ගම්වල මිනිස්සු ගොඩාක් අමාරුවෙන් මේ දේවල් ඈස්ති කරගෙන තියෙන මේ වෙනකොට. එතකොට මේ මිනිස්සයාගේ සියලුම දේම ඇඳිවතත් එක්ක මේ වගේ ගසාගෙන යනකොට මේ වගේ විවසනයක් එනකොට මේ විශ්වය කැළඹිලා මේ වගේ දේවල් සිද්ධ වෙනකොට ගොඩාක් දුකයි. අපි දුප්පත් මිනිස්සු ඒ වගේම මේ මිනිස්සුන්ගේ අසරණකම අනික තමන්ගේ ළඟම ඉන්න කෙනා වතුරට ගහගෙන යනකොට ඒ වේදනාව දැනෙන්නේ ඒ දේ උණු කෙනා පමණයි. ඒ හැරෙන්න අපි පිටින් ඉඳලා අපිට බෑ ඒ තවත් කෙනෙක්ගේ වේදනාවක් මේ දැනෙන්නේ අපිට දැනෙන්නේ නැහැ තවත් කෙනෙක්ගේ වේදනාවක්. ඒ නිසා මම කියන්නේ හැමෝම එකින් තමන්ගෙන්ම මේ දේවල් හැදෙන්න ඕන මේ විශ්වයට අවනත වෙන්න ඕන. විශ්වෙන් තමයි මේ සියල්ලම තීරණ කරන්නේ. අපිට මේ දේවල් බොරුයි කියලා කොයි වෙලේකවත් බැහැර අරින්න බෑ. මේ දේවල් සත්‍යයි මේ දේවල් ඇත්ත. ඕන මේ අපි අතරේ බණ භාවනා කරන යෝගිවරුන් ඒ වගේම ස්වාමින් වහන්සේලා ඒ වගේම මේ හා සම්බන්ධව වැඩ කරන විශ්ව ගවේෂකයෝ ඉන්නවා. අපිට නිතරම මේ දේවල් සමාජගත කරා කිසි කෙනෙක් ඇහුම්කන් දුන්නේ නැහැ. පිස්සු අය කියලා ඊයාලට කිව්වේ නැහැ. පිස්සු කවදාකවත් කොතනකවත් නැහැ. යම් කිසි දෙයක් දන්නා මෙයාලට පේනවා මෙයාලා දකිනවා මෙයාලට පණිවිඩ එනවා මේ අයට පණිවිඩ එනවා. ඒ හැමෝටම මේ පණිවිඩ දෙන්න බැහැනේ. හැමෝටම ඒගොල්ලන් විශ්වයෙන් තෝරගත්ත කොට්ටාසයක් ඉන්නවා. ඒ නියෝජිත කොට්ටාසයක් ඒ අයට තමයි කොයි බලවේග වලින් හරි යම්කිසි දේවරුන්ගෙන් හරි පණිවිඩ එන්නේ මේ තෝරගත්ත පිරිසකට ලං වෙන්න පුළුවන් පිරිසකට පමණයි මේ පණිවිඩ එන්නේ. ඒ නිසා ඒගොල්ලන් කියන දේ බැහැර අරින්න එපා කොයි මොහොතකවත්. අර මම නිතරම කියනවා මේ අපිට පෙන්නන දේ හැමෝටම පෙන්නනම නම් මේ රටේ ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා. මේ රටේ මිනිස්සු බය වෙනවා වැරදි කරන්න මේ පව් කරන්න බය වෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙකුට උදව් සත්කාර කරන්න මේ පෙළඹෙනවා. දැන් අපි කාට හරි අපි කියමුකෝ අපි කාට හරි උදව් කරන්න යනවා කියලා. එහෙම උදව් කරන්න ගිය වෙලාවක සමහර වෙලාවට ඒ පෙරලා අපිටම ඒක නැවත ඒක ප්‍රහාරයක් විදියට බලපානවා. මොකද අපි කාටට හිනා වුණොත් මේ මිනිස්සු හිතන්නේ මේ මිනිස්සු අපි මෝඩයි කියලා. අපි කාටට උදව්වක් කරන්න ගියපුවම හරි මෝඩයි. මේ කාගෑරි සාක්කුවක සල්ලි ටිකක් දැක්කොත් එම ඒක සෑහෙන්න දත කනවා. ඒක තමන්ගේ සාක්කුවට දාගන්නකම්ම අර මිනිහට ඒ උදව් කරන්න එන කෙනාට පහර ගාලා. ඒ වගේ තත්ත්වයක් අද ලංකාවේ තියෙන්නේ. හැම තැනම හොර සතුරු වැඩි, හැම තැනම ඊර්ෂ්‍යාකාර මිනිස්සු වැඩි, හැම තැනම අපරාධ වැඩි ලංකාවේ. ඒ නිසයි මේ විශ්වය කැළඹිලා තියෙන්නේ. දැනට අපි පරක්කු නෑ. අපිට දැන් වුණත් මේ දේවල් හදාගන්න පුළුවන්. අපේ අතරින් මියගිය ගොඩාක් අය මේ හැමදේම මේ විශ්ව තලයේ ඉඳගෙන හැමදේම බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට සාධාරණේ ඉෂ්ට වෙනකන්. හැබැයි ඒ සාධාරණ ඉෂ්ට වුන් නැති තැන මේ සියලුම තැන් කෝපයටපත් වෙනවා. අපි කාගෙන් හරි උදව්වක් ඉල්ලන්න ගියපුවම ඒක එතනත් අපිට විශ්වාසයක් නැත්තම් එතනත් මේ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අපි කොතනද යන්නේ? මේ රට කොයි තැනටද යන්නේ? මං හිතන්නේ තව ඉස්සරහට මේ රට මීට වැඩිය අගාධයට යනවා. මොකද මම දේශපාලනේ ගාව ගන්නෑ. මේ මිනිස්සු අතරේ මිනිස්සු පව් කරන්න මේ මිනිස්සු පිරිහෙනවා. ඒත් ඊළඟට අපිට ඊළඟ සැරේ අර මිනිස්සු අතරට මිනිස්සෙකුට මිනිස්සෙක් පෙන්වන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. මේවා තව ඉස්සරහට මේ රට මීට වැඩිය ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. දේශපාලන සම්බන්ධව නෙමෙයි
වගේ මේ මිනිස්යාගේ කල්කිරියාව සම්බන්ධව මේ විශ්වයත් එක්ක ගැටෙන්න ගියොත් මීට වැඩිය ලොකු බලපෑම් මීට වැඩිය ලොකු කරදර රට තුල ඇති වෙන්න පුළුවන්. මේවා කිව්වයි කියලා කියපු කෙනා හිරේ දාන්නවත් තරවටු කරන්නවත් නෙමෙයි මං කියන්නේ. මේවා යම්කිසි කෙනෙක් කිව්වහම ඒවා කොයි වෙලාවකවත් බැහැර අරින්න එපා. ඒවා යම්කිසි දුරට මේවා ඇත්ත සත්‍යතාවයක් තියෙනවා. ඒ නිසා මේවා පිළිගන්න යම්කිසි කෙනෙක් කිව්වොත් ඒවා පිළිගන්න. පිළි අරගෙන කටයුතු කරන්න කියලා මං ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්ම. ඒ වගේම අපි අතරින් මේ විවසනයෙන් මියගිය සියලුම දෙනාට මං පෙර ආත්මෙත් මේ ආත්මෙත් යම්කිසි පිනක් කරන්නම් ඒ සියලුම පින් අනුමෝදන් කරනවා. ඒ පින් බලෙන් යම්කිසි ආත්මයක මේ වගේ කිසිදු අකල් මරණයක් සිදු නොවි සුගතගාමී ජීවිතයක් ගත කරන්නයි සුගතගාමී තලයකට යන්න ප්‍රාර්ථනා කරන අතර සියලුම දෙනාට තෙරුවන් සරණයි.